ඉතින් ඔයාලට සුබ දවසක් හැමෝටම. ඔන්න අද ඉතින් ගොඩාක් කාලයකට පස්සේ වීඩියෝ එකක් කරන්න හිතුවා. පෞද්ගලික කාරණා කීපයක්ම නිසා මේ ටිකේ වීඩියෝ එකක් දාන්න බැරි වුණා. පුංචි දෙයක් කියන්නත් එක්කයි මම මේ වීඩියෝ එක කරන්නේ. අපි මේ ඉන්නේ අපේ ගෙදරක නෙමෙයිනේ ළමයි. මේක වෙන අපේ ඥාති වෙන ගෙදරක්. කුලියට වගේ තමයි අපි ඉන්නේ මෙතන. ඒ හින්දා අපි ටිකක් දැන් ගොඩක් කල් ඉඳන් මහන්සි වෙලා අපේම කියලා තැනක චූටිවට කාමරයකුයි කුස්සියකුයි හදාගෙන ළඟදීම යන්න තමයි හදන්නේ. ඒ හින්දා ඔයාලා දන්නවා මම බෙඩ්ෂීට් මහානෙක් කරගෙන ගියානේ. ඉතින් දැන් ඒකේ ගෙනාපු රෙදි වර්ගයක් තියෙනවා. මට ඒ ටික ඉක්මනටම අයින් කරගන්න ඕනේ. ඒ කියන්නේ අස් කරගන්න ඕනේ. මේ ටික විකුණ ගන්න ඕනේ. මොකද මට අපි හදපු ගෙදර ලොකු ඉඩ කඩක් නෑ. මේ හැමදේම ගිහින් පුරව ගන්න පොඩි ඉඩක් තියෙන්නේ. ඒක ඉතින් ගෙදර අත්‍යවශ්‍ය බර ටික දාපුවාම ඉඩ ඇහිරෙනවනේ. ඉතින් මේවා ගිහින් දාන්න බෑ මෙච්චර තොගයක්. ඉඩ හිර වෙනවා. මම ඒකට පොඩ්ඩක්වත් ආස නැහැ. නිකන් අර ගබඩා කාමරයක් ගියක් තියෙනකොට එපා වෙනවනේ. ඒ හින්දා මට දැන් මේ ටික ඔක්කොම ආස් කරගන්න ඕනේ යන්න කලින්. ඒ හින්දා මම හිතුවා ඉක්මනටම මේ ටික විකුණ ගත්තොත් හොඳයි කියලා. එතකොට ඉවරයි. ස්ටයිල් ගොඩක් තියෙන ළමයි ඔයාලට කස්ටමයිස් කරගන්න පුළුවන්. කැමති ඩිසයින් එකකින් ඔයාලට තෝරගෙන ඔයාලගේ බෙඩ් එකේ සයිස් එකට ෆිටඩ් බෙඩ් ෂීට් මහලා ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. මම ඊළඟ නම් පළවෙනි කමෙන්ට් එකෙත් දාලා තියන්නම්. WhatsApp නම්බර් එකත් මම දාලා තියන්නම්. ඔයාලා ඒකට මැසේජ් එකක් දාලා ඕඩර් එක දාගන්න. තව මම කරපු පුංචි බිස්නස් අයිටම් කීපයක්ම තියෙනවා. අන්ඩර්ස්කර්ට් මැහුවා. ඒ වගේ ස්ටොක් එකක් තියෙනවා. ඒ ටික ඉවර කරගන්නත් ඕනේ. එතකොට මම තව කාටුන් බෑග් මැහුවා. ඒව නම් දැන් ටික කාලයකට කලින් නැවැත්තුවේ ළමයි මට චූටි බබත් එක්ක ඒකට නිදහස අඩුයි. මානසික නිදහස ඕනේ. කාටුන් ටූපයක් ඩිසයින් කරන්න. ඒ නිසා මට ඒක ටිකක් අමාරුයි වැඩ කරගෙන යද්දි. ඒ නිසා මම ටික කාලයකට මේ බිස්නස් එක නවත්තලා තියෙන්නේ. බඩු වගේක් තියෙනවා මට ඒ ටිකක් ගේයස් කරගන්න ඕන නිසා ඉවර කරගන්න ඕනේ. මම ඔයාලට ඒ වගේ ඩිසයින් කීපයක් දාන්නම්. ෆැබ්‍රික් වගේක් තියෙනවා ගෙනාපුවා. ඒ ඔයාලට දාන්නම්. ඔයාලගේ චූටි බබාලට එහෙම ඒ ඩිසයින් වලින් කාට හරි ඕනකමක් තියෙනවා නම් කාටුන් බෑග් එකක් කරගන්න. ඔයාලා ආස ඩිසයින් එකක් තියෙනවා නම් මට ඒවන්න මට මහලා දෙන්න පුළුවන්. මම ගොඩක් කල් මේක කරගෙන ආවා. ලස්සනටම කරගෙන ආවා. ඔන්ලයින් ඕඩර් ගොඩක් ආවා. කාලයක් නවත්තන්න වුණා. ඉතින් අපි ඉතින් මේ පෞද්ගලික දේවල් එකක් කරගෙන යන්න අමාරුයි නම් ඉතින් කරන්න දෙයක් නැහැ නේ. ඒ වුණාට සමහර අය නම් කට්ට කාගෙන කරගෙන යනවා ළමයි. මට ගොඩක්ම නිදහස අඩු වුණා. චූටි බබත් එක්ක ගොඩක් හිර වෙනවනේ වැඩ කරද්දී. ඒ හින්දා ඉතින් අමාරුයි. ඒ හින්දා නවත්තලා දැම්මා. දැන් එතනත් පැක් කරලා